ආයිබෝවන් සුබ දවසක් දරුවනි ඔයාලා සියලුම දෙනාට අද දවස තුලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවනේ 10 වසර ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩමේ අවසාන කොටස වෙන මුල් ඓතිහාසික යුගය පිළිබඳව තමයි අද දවස තුලදී පුතේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතනදී අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම පුතේ ද්වේද හරිද? කතා කරනවා ප්‍රධාන වශයෙන් මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. මොකක්ද අපි කතා කරන්නේ අද දවස් තුලදී පුතේ? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. මුල් ඓතිහාසික යුගයේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ඔන්න ඔය පිළිබඳව තමයි මේ කොටස පිළිබඳව තමයි පුතේ අද දවස් තුලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. හරිනේ? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස. ඉතින් මේ මුල් ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ කවදද? අපි චුට්ටක් මේ පැත්තෙන් මම කරුණු ටිකක් ලියන්නම් පුතේ. වැඩි නොතේරෙනවා කියලා හිතන්න එපා. මම මේ පැත්තෙන් පොඩි පොයින්ට් ටිකක් ලියනවා. ඒ චුට්ටක් බලාගෙන ඉන්න. ක්‍රිස්තු පූර්ව 450 300 ක්‍රිස්තු පූර්ව 450 300 ඊට පස්සේ ජනාවාස වල ස්වරූපය හරිද? ස්වරූපය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම අපිට මෙතන මම ලියනවා ඓතිහාසික මූලාශ්‍ර කියලා වචනය. මොකද්ද මම ලිව්වේ? ක්‍රිස්තු පූර්ව 450 300 අතර කාල ලිව්වා ඓතිහාසික මූලාශ්‍ර. ඊට පස්සේ මම ලියනවා ඊට පස්සේ තව එකක් ලියනවා ප්‍රමාණවත් නොවේ. ප්‍රමාණවත් නොවේ. ඊට පස්සේ ලියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මොකද්ද පුතේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා අපි ඊට පස්සේ ලියනවා. මම මේ සයිඩ් එකෙන් නිසා ඕන්නේ නේ. හරිද? ඔව්. නැත්තම් සර් මොකද එකපාරම අයිනෙන් ලිව්වේ? අපිට පේන්නෙත් නෑ මේ පෑනෙන් ලිව්වම. හරි. අපි ඒකට ගන්නවා වෙන පෑනක්. හරිද පුතේ? ඔන්න මම මේ පැත්තේ සයිඩ් එකෙන් ලියලා තියෙනවා. මොනවාද ලියලා තියෙන්නේ? ක්‍රිස්තු පූර්ව 450 300 කියලා. මේ මොකද්ද යකෝ? මේ කරන්න යන්නේ අපේ මේ ජනාවාස පාඩම උගන්වන්න ගිහින් චුට්ටක් බලාගෙන ඉන්න ඈ. මුලදී නොතේරෙන බවක් තේරෙයි. නොතේරෙන්න නෙවෙයි මේ හොඳින් තේරෙන්න තමයි මේ පුතාලට මම කියලා දෙන්නේ. ක්‍රිස්තු පූර්ව 450 300. ඊට පස්සේ ඓතිහාසික මූලාශ්‍ර කියලා වචනයක් තියෙනවා. ප්‍රමාණවත් නොවේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා ඕන් තියෙනවා. දැන් පුතේ අපි යමු පාඩමට. එහා පැත්තේ තියෙනවා ගැන වැඩි හිතන්නත් එපා. මම කියපු කතා ගැන වැඩි හිතන්නත් එපා පුතේ. හරිද? දැන් අපි හඳුනාගන්නේ මුල් ඓතිහාසික යුගය කියන්නේ මොකක්ද කියලා. මෙතනදී පුතේ ක්‍රිස්තු පූර්ව 450 300 අතර කාල සීමාව අපි හඳුනා ගන්නවා. ආදරණීය දුවේ පුතේ මොකක්ද මුල් ඓතිහාසික යුගය කියලා. මොකක්ද? ක්‍රිස්තු පූර්ව 450 300 අතර කාල සීමාව අපි හඳුනා ගන්නවා මුල් ඓතිහාසික යුගය කියලා. දැන් එතකොට ගැටලුවක් තියනවද නැහැ? මුල් ඓතිහාසික යුගය කියන්නේ වගේ පුතේ මොකක්ද? ක්‍රිස්තු පූර්ව 450 300 අතර කාලේ. ආය අමතක වෙන්නේ ඉදියක් නැහැ. ඊට පස්සේ තව එකක් තියෙනවා ඓතිහාසික මූලාශ්‍ර. ඓතිහාසික මූලාශ්‍ර. හරි. ඒකත් මම මෙහෙම කියන්නේ. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව තොරතුරු ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා මගේ පුතේ. මොකක්ද? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ගැන ඓතිහාසික මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙනවා. ඔය කියන්නේ සෙල්ලිපි ගැන. හරිද? එතකොට තව වචනයක් තියෙනවා ප්‍රමාණවත් නොවේ කියලා. ප්‍රමාණවත් නොවේ කියන්නේ පුතේ මේ පිළිබඳව තොරතුරු හදාරනකොට අපට
ඒ ඓතිහාසික මූලාශ්‍ර වලින් හමු වෙන තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ අපි යනවා ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අපි යනවා කඩේකට. අම්මා කිව්වා සීනි කිලෝ එකක් අරන් යන්න. සීනි තියෙන්නේ කඩේම 500ක්. ඒක දෙන්නද කියලා අහනවා. හා දෙන්න කියනවා. ඒ 500ත් අරගෙන අම්මා මට කිලෝ එකක් ගෙනියන්න කිව්වා. අනිත් කඩේට ගිහින් තවත් 500ක් අරගෙන ගෙදර යන්නේ නැද්ද? එහෙම යන අවස්ථා තියෙනවා පුතේ. නෑ සර් අපි 500ක් තියෙන කඩේට යන්නේ අපි කිලෝ එකක් තියෙන කඩේටම ගිහින් කිලෝ එකම අරන් යනවා කියලා කියන්න පුළුවන්. එහෙම නෙවෙයි මම මෙතනදී මේ උදාහරණේ පුතාලට පැහැදිලි කරන්නයි එහෙම ගත්තේ. එක කඩේක සීනි නෑ තියෙන්නෙම 500යි. ඒ සීනි 500 අරන් අපි ඒ ළඟ තියෙන කඩේකටම ගිහින් තව 500ක් අරගෙන කිලෝ එක අරන් ගෙදර යනවා. එතකොට වැඩේ ෂේප්. ඓතිහාසික මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙනවා මගේ පුතාලා. නමුත් ඒවා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද අපි කොහෙටද යන්නේ? අල්ලපු කඩේට යනවා. දැන් මම කිව්වේ උදාහරණයක් න ะ. දැන් අපිට අල්ලපු කඩේට යන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා ඓතිහාසික මූලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නෑ මගේ පුතේ. ඒ නිසා අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මතිනුත් තොරතුරු සපයා ගන්න. අන්න එතකොට පැහැදිලි ඇති මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව කතා කරනකොට මගේ පුතාලා මුල් ඓතිහාසික යුගය කියලා අපි හඳුනාගන්නේ ක්‍රිස්තු පූර්ව 450ත් 300ත් අතර කාල සීමා. මේ කාලය පිළිබඳව තොරතුරු ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. නමුත් ඒවා ප්‍රමාණවත් වෙන්නේ හරි පොඩ්ඩයි හම්බ වෙන්නේ. මුළු විස්තරයක්ම නැහැ. ඒ නිසා අපිට කලින් පහු වුණ යුගවලදී වගේ පුරාවිද්‍යාත්මක සාධක මත යැපීමට සිද්ධ වෙනවා. දැන් එතකොට පැහැදිලිද මුල් ඓතිහාසික යුගයේ ජනාවාස කියන කොටසයි ඊට පස්සේ පොඩි හැඳින්වීමක් මම කිව්වේ ජනාවාස පිළිබඳව සහ මුල් කාල සීමාව පිළිබඳව අවබෝධයක් ඇති. හරි. අපි යම් තවත් කොටසකට. දැන් එතකොට මුල් ඓතිහාසික යුගයේ ප්‍රධාන වශයෙන්ම පුතේ ජනාවාස ව්‍යාප්ත වුණේ වැවක් කේන්ද්‍ර කරගනිමින්. දැන් තියෙනවා මේ වැවක් තියෙනවා. බෝල වැව තිබ්බද ඒ දවස්වල මේක වැව 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 කේන්ද්‍ර කරගෙන මිනිස්සු හදා ගන්නවා ඒ ජල පහසුව මුන් ටික ඉන්නේ වියලි කලාපයේනේ පුතා වියලි කලාපයේ ඉන්නකොට වතුර ඕන නැත්තම් නාන්නත් නෑ ඊට පස්සේ කන්නත් නෑ මොනාටවත් හැම දෙයකටම වතුර ඕන ඒ නිසා මුල් ඓතිහාසික යුගයේ මිනිස්සු ජනාවාස බිහි කරගත්තේ පුතේ වැවක් කේන්ද්‍ර කරගනිමු. මේවට විශේෂිත නමක් කියනවා අපි. වැව්ගම් කියනවා. වැව කේන්ද්‍ර කරගෙන ජනාවාස ව්‍යාප්ත කරගත්ත හින්දා අපි මේවට කියනවා මොනවාද පුතේ? වැව්ගම් කියනවා. මොකක්ද? වැව්ගම් කියලා අපි මේක හඳුනා ගන්නවා. අන්න එතකොට දැන් දන්නවා මුල් ඓතිහාසික යුගයේ කාල සීමාව දන්නවා. තොරතුරු හම්බ වෙන මූලාශ්‍ර මොනවද කියලා දන්නවා. කොහොමද ජනාවාස ව්‍යාප්ත වුණේ? වැවක් කේන්ද්‍ර කරගෙන නේද මේක පටන් ගත්තේ කියලා දැන් පුතාලා දන්නවා. ඔන්න දැන් මෙතනට එනකන් කියපු ටික පැහැදිලි වුණාද මගේ පුතාලට? ඔන්න මකන්න යන්නේ දැන් දන්නවා පොඩි හැඳින්වීමක් කරේ. මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. අපි යමු පුතේ ඊට පස්සේ. ඊට පස්සේ කතා කරන්න තියෙනවා අපි මේකත් හරි. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක. ඔන්න ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපාපු සාධක. මොනවද මේ සාධක කියලා තමයි කතා කරන්න යන්නේ. මුල් ඓතිහාසික යුගයේ පුතේ ජනාවාස ව්‍යාප්ත වීම සඳහා නොයෙකුත් සාධක බලපෑවා. ඊට කලින්
මම තවත් වචනයක් කියනවා. ඒ සඳහා බලපෑව භූභෞතික සාධක. භූභෞතික සාධක මොනවාද සර්? ඒවා කියලා හිතෙන්න පුළුවන්. මෙහෙමයි පුතේ. භූභෞතික සාධක කියපු ගමන් මම දන්නවා ඈ මේ නම් මොනවාද මේ උගන්වන්නේ ඉතිහාසයේද නැත්නම් භූගෝල විද්‍යාවද කියලා හිතෙන්න පුළුවන්. භූභෞතික සාධක කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි බං. භූභෞතික සාධක. භූභෞතික සාධක විදියට මම උදාහරණ කීපයක් තියෙනවා. වර්ෂාපතනය. වර්ෂාපතනය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පසේ ස්වභාවය පස. වර්ෂාපතනය පස. ජල වහනය. කොහොමද ජල වහනය සිද්ධ වෙන්නේ? ඔන්න ඔය ජල වහනය ජල වහ කනවා නෙවෙයි ජල වහනය. ඔන්න ඔය වගේ සාධක කීපයක් අපිට මෙතන පෙන්වන්න පුළුවන් භූභෞතික සාධක වලට උදාහරණ විදියට මගේ පුතා. දැන් එතකොට දන්නවා මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීම සඳහා බලපෑවේ භූභෞතික සාධක. මොනවද මේ භූභෞතික සාධක කියන්නේ පුතා? වර්ෂාපතනය, පස, ජල වහනය, අන්න ඔය කියන ඒවා තමයි පුතේ භූභෞතික සාධක කියන්නේ. මම මෙතනදී මේ වචනය ගත්තේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීම සඳහා මගේ පුතාලා බලපානවා භූභෞතික සාධක. පැහැදිලිද? මොනවාද මේ භූභෞතික සාධක බලපානවා? ඒවා නම් මොනවාද? වර්ෂාපතනය, පස, ජල වහනය. ඔන්න ඔය කියන සාධක ටික බලපානවා. දැන් අපි යමු වර්ෂාපතනය. දැන් අපි මේක මෙතනදී කතා කරන්න පුතේ අංක 1 විදිහට වාර්ෂික වර්ෂාපතනය පතනය ඇද වැටෙනවා. අපි පන්තියේ යනකොට පොඩි දවස්වල ඇද වැටෙනවා. ඒක සර් එතකොට පතනයද? ඔව් පතනය තමයි ඇදගෙන බීමට වැටෙනවා. පෙරේතයා පොළවේ ගැහුවා වගේ වැටෙනවා. සමහර වෙලාවට නිදාගත්තමත් වැටෙනවා. රැට හොඳට නිදා ගන්නවා අම්ම ඇවිල්ලා බෙඩ් ෂීට් එකක් පොරවලා යනවා. උදේට බලනකොට ඇඳෙන් ඇද වැටී ඇත. පෙරේතයා පොළවේ ගැහුවා වගේ බිම. පෙරදිලා හරි. නෑ ඒක ඕනේ. එතකොට පැහැදිලිනේ. පෙරදිලා හරි. කාමරේට මොකෙක් හරි ආවොත් ඉවරයි කොල්ලොංග සරන් එහෙම ගන්න වෙන්නේ. අර දැන් ඉන්න කොල්ල සරන් අඳින්නේ නැහැ. ඒ නිසා ගැටලුවක් නැහැ. වාර්ෂික වර්ෂාපතනය. මොකද්ද පුතේ? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපාපු සාධකයක් තමයි වාර්ෂික වර්ෂාපතනය. එතකොට පුතේ මුල් ඓතිහාසික යුගයේදී ජනාවාස ව්‍යාප්ත වෙන්නේ වියලි කලාපයේ. කොහෙද ව්‍යාප්ත වෙන්නේ? වියලි කලාපයේ. වියලි කලාපයේ. ඒ තෙත් කලාපයට යන්න බැරි වුණාද? අපෝ අපිට නම් ඉන්න බෑ හරි රස්නේ. අපි යනවා තෙත් කලාපයට කියලා ගියාද මගේ පුතාලා? නැහැ. මේ කට්ටිය දැනගෙන හිටියේ හුරු පුරුදු කුෂිකර්මාන්තේ. කුෂිකර්මාන්තයට හොඳම දේශගුණික තත්වයක් තමයි වසරේ වැඩි කාලයක් වියලි කාල ගුණයක් තියෙන එක. ඒ නිසා මේ අය ජනාවාස ව්‍යාප්ත කරගත්තේ පුතේ වියලි කලාපය තුල. එතකොට වාර්ෂික වර්ෂාපතන අගය වර්ෂාපතන අගය කීයද මගේ පුතාලා? 1000යි. 1250යි. මිලිමීටර් නෑ සෙන්ටිමීටර් නෙවෙයි. වාර්ෂික වර්ෂාපතන අගය මිලිමීටර් 1000යි 1500යි අතර වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශ අපි හඳුනා ගන්නවා. මොකද්ද පුතේ? වියලි කලාපය කියලා හඳුනා ගන්නවා. ඉතින් මෙහෙම වර්ෂාපතනය අඩු වුණත් ජනාවාස බොහෝමයක් ව්‍යාප්ත වෙන්නේ මගේ පුතාලා කොහෙද? වියලි කලාපය තුල. පැහැදිලිද ඔය කියප එක? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීමට බලපාපු වැදගත් සාධකයක් තමයි මොකද්ද පුතේ? වාර්ෂික වර්ෂාපතනය. වියලි කලාපයට කොච්චර වර්ෂාපතනයක් ලැබුණාද මගේ පුතා? 1000යි 1250යි මිලිමීටර් හොඳේ ඔන්න හරි. එතකොට මෙහෙම වර්ෂාපතනය 1000ත් 1250ත් අතර නම් ඒක වියලි කලාපය. දැන් පන්තියේ
සමහර වෙලාවට 75ත් 100ත් ගත්ත අතර ලකුණු ගත්ත ළමුන් 75ත් අපි කියමු 50ත් අතර ලකුණු ගත්ත ළමයි ඊට පස්සේ 50ත් 40ත් අතර ගත්ත ළමුන් අන්න ඒ වගේ කාණ්ඩ කරලා තියෙනවා. එතකොට පුතේ වාර්ෂික වර්ෂාපතනය පදනම් කරගෙන තමයි මේක තෙත් කලාපය. මේන් වියලි කලාපය ඔන්න ඔය විදිහට බෙදලා තියෙන්නේ ඒ වර්ෂාපතන අගයන් පදනම් කරගෙන මගේ පුතාලා. දැන් ගැටලුවක් නැහැනේ. හරි. අපි මෙහෙම කරමු. පුංචි නෝට් එකක් දාගමු. දැන් ඔක්කොම පැහැදිලි කරලා නෝට් එක දෙන්න ගියාම වර්ෂාපතනයේ ටික යනවා. ජල වහනයේ ටික යනවා. පසේ ස්වභාවයට ඔය ඔක්කොම මඤ්ඤං වෙන්න පුළුවන්. ඒ නිසා අපි එක කොටසක් කතා කරාද ඒ කොටසට අදාළ නෝට් එක දාගමු මගේ පුතා. මෙහෙම ලියා ගන්න. මුල් ඓතිහාසික යුගයේදී ජනාවාස ව්‍යාප්ත වූයේ වියලි කලාපයේය. කොහෙද ජනාවාස ව්‍යාප්ත වූයේ? වියලි කලාපයේය. වියලි 1000යි 1250යි. ජනාවාස ව්‍යාප්ත වූයේ මගේ පුතා වියලි කලාපයේය. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ත් 1250ත් අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ත් 1250ත් අතර ලැබෙන ප්‍රදේශ වර්ෂාපතනයේ මිලිමීටර් 1000ත් 1250ත් ලැබෙන ප්‍රදේශ වියලි කලාපය ලෙස හැඳින්වේ. වියලි කලාපය ලෙස මගේ පුතේ හැඳින්වේ. වියලි කලාපය ලෙස හැඳින්වේ. කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් ආකාරයට ජලය ලබා ගැනීමට කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් ආකාරයට ජලය ලබා ගැනීමට අපහසු වුවත් මෙම යුගයේ ජනාවාස ව්‍යාප්ත වන්නේ කොහෙද මගේ පුතා? මෙම යුගයේ ජනාවාස ව්‍යාප්ත වන්නේ වියලි කලාපයේය. මෙම යුගයේ ජනාවාස ව්‍යාප්ත වන්නේ වියලි කලාපයේය. දැන් වාර්ෂික වර්ෂාපතනය හරි.
ලියාගත්තා මගේ පුතාලා. අපි යමු අංක 2ට. මොකද්ද? පසේ ස්වභාවය. පසේ ස්වභාවය. මුල් ඓතිහාසික යුගයේ තුලදී මගේ පුතාලා ජනාවාස ව්‍යාප්ත වීම සඳහා පස කියන සාධකයක් බලපාලා තියෙනවා. මොකක්ද? පස කියන සාධකයේ බලපාලා තියෙනවා මගේ පුතේ ජනාවාස ව්‍යාප්ත වීම සඳහා. එතකොට මේ වියලි කලාපය තුල බහුලව තියෙන්නේ පුතේ රතු දුඹුරු පස. මොකක්ද තියෙන්නේ? රතු දුඹුරු පස. රතු දුඹුරු පස. මේ රතු දුඹුරු පස ඊටමත් සරුසාරයි. රතු දුඹුරු පස ඊටමත් සරුසාරයි. ඒ නිසා කුෂිකාර්මික කටයුතු වලට වඩාත් යෝග්‍යයි. එහෙනම් මේ සාරවත් වගාවට හොඳ රතු දුඹුරු පස තියෙන ප්‍රදේශයක ගිහින් පදිංචි වෙන්නේ නැතුම් අපි මෙලෝ දෙයක් හැදෙන්නේ නැති ප්‍රදේශයක ගිහින් පදිංචි වෙනවද මේ මිනිස්සු? නැහැ මගේ පුතේ. එතකොට පසේ ස්වභාවය කියන එක බලපාලා තියෙනවා මුල් ඓතිහාසික යුගය තුලදී ජනාවාස ව්‍යාප්ත වීම සඳහා. මහ ලොකු දෙයක් නෑ ඔච්චරයි පුතේ. ඈ කො පැහැදිලි වුණාද? තේරුම් නැති කවුරු හරි ඉන්නවද? නැහැනේ. ඒකනේ මෙච්චර මේ ලේසි දේවල් තමයි. ඉතිහාසය කියන්නේ හරි ලේසි පුතා. අමාරු දෙයක් නෑ මේක. හරි සරල කරුණු ටිකක් තියෙන. ඔන්න පසේ ස්වභාවය කියන එක කොහොමද ජනාවාස ව්‍යාප්ත වීම සඳහා බලපෑවේ කියන්න මගේ පුතාලා දැන් දන්නවා. නෝට් එක දෙනවා වේගෙ වැඩි වගේ නම් කියන්න ඕනේ. පන්ති ඉවර වෙලා අර ගන්න කියාගෙන යනවා මෙලෝ දෙයක් ලියන්නත් බෑ තේරෙන්නේ නෑ කියලා කියනවා නෙවෙයි. හරිද? එහෙම නැත්නම් සර් වේගෙ වැඩි. අපි පොඩ්ඩක් හිමින් ලියමු නෝට් එක. සර් කියාගෙන යනවා වේගෙ වැඩි. තව චූට්ටක් අඩු කරලා අපි පාඩම පැහැදිලි කරමු. එහෙම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න ඕන පුතා. කියන්න ඕනේ. හරි. හරි. අපි යමු මගේ පුතේ පසේ ස්වභාවය කියන එක දැන් දන්නවා. පුංචි නෝට් එකක් දාගමු. හරිද? අපි ලියාගමු මෙහෙම මගේ පුතා. වියලි කලාපය තුල වර්ෂාපතනය අඩු වූවත් වියලි කලාපය තුල වර්ෂාපතනය අඩු වූවත් වියලි කලාපය තුල වර්ෂාපතනය අඩු වූවත් වර්ෂාපතනය අඩු වූවත් පසේ සාරවත් බව හේතුවෙන් පසේ සාරවත් බව හේතුවෙන් පසේ සාරවත් බව හේතුවෙන් පසේ සාරවත් බව හේතුවෙන් ජනාවාස ව්‍යාප්ත වීම ජනාවාස ව්‍යාප්ත වීම හඳුනාගත හැකිය. ජනාවාස ව්‍යාප්ත වීම හඳුනාගත හැකිය. හඳුනාගත හැකිය. එයාගම පුතේ. එනම් කුෂිකර්මාන්තයට වඩාත් යෝග්‍ය කුෂිකර්මාන්තයට වඩාත් යෝග්‍ය රතු දුඹුරු පස කුෂිකර්මාන්තයට වඩාත් යෝග්‍ය රතු දුඹුරු පස
වැඩි වශයෙන් රතු දුඹුරු පස වැඩි වශයෙන් ව්‍යාප්තව පැවතීමයි. රතු දුඹුරු පස වැඩි වශයෙන් ව්‍යාප්තව පැවතීමයි. ව්‍යාප්තව පැවතීමයි. ඕන් යනවා අපි තුන්වෙනි කරුණ. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වෙන්න බලපාපු සාධක දෙකක් මගේ පුතාලා දැන් දන්නවා. වාර්ෂික වර්ෂාපතනය බලපෑවා, පසේ ස්වභාවය බලපෑවා. අපි යන්නේ තුන්වෙනි කරුණ ජල වහනය. ජල වහනය. අකුරු නිකන් හකුරු වගේද? ඒවත් හොඳ හකුරු නෙවෙයි ඈ. හරි පුතේ. ජල වහනය. දැන් ඔන්න කවුරු හරි ඉන්නවා දැන් පවුලක් තියෙනවා අම්මයි තාත්තයි දරුවෝ දෙන්නෙකුයි ඉන්නවා. දැන් මේ ගෙදරට ජල පහසුකම් නැහැ. ඒ නිසා මේ අම්මා යනවා ජල සම්පාදනයේට. මොකටද යන්නේ? ජලය ලබා ගැනීම සඳහා මොකක් හරි ඇප්ලිකේෂන් එකකුත් අරගෙන ගිහිල්ලා ජල සම්පාදනයකට ගිහින් මේ දෙනවා මහත්තයෝ අනේ මට වතුර ටිකක් ගන්න ඕන කොහොමද වැඩපිළිවෙල කියලා කතන්දරේ යන්න. අන්න මොකද්ද? නිවසට ජලය ලබා ගැනීම සඳහා ඔන්න ජල සම්පාදනයට යනවා. තවත් ගෙදරක් තියෙනවා ඒ අසන්. අපි ගන්න සල්ලි දීලා වතුර ගන්න අපි යනවා මෝටරයක් අරන් එන්න. ලිදට දානවා මෝටරේ වතුර ටික ගන්නවා කොහෙටද? නිවසට. අන්න එතකොට ළඟ ගෙවල් දෙක මගේ පුතාලා ජලය ලබා ගන්නා ක්‍රමවේද දෙකක්. එක්කෙනෙක් යනවා ජල සම්පාදනයට අනිත් එක්කෙනා යනවා සිගර් එකට හරි අබාස් එකට හරි සිසිල් වර්ල්ඩ් ඔය මොකක් හරි එකකට මල මගුලකට ගිහිල්ලා මෝටරයක් අරන් එනවා. එතකොට ඒ නිවෙස් වලට ජලය ලබා ගන්නා ක්‍රමවේද තමයි මෝටරයක් ගෙනීම සහ ජල සම්පාදනයෙන් මුදල් ගෙවා ජල පහසුකමක් ලබා ගැනීම. අන්න ඒකට අපි කියනවා පුතේ ජල වහනය. අන්න සරලව මම කිව්වා උදාහරණයක් ඒකට කියනවා ජල වහනය කියනවා. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ ජලය ලබා ගන්නා මේක බෝඩ් එකේ ලියන්න දෙයක් නැහැ මගේ පුතේ. ජලය ලබා ගන්නා ක්‍රමවේදවලට අපි කියනවා ජල වහනය කියලා. ක්‍රම. ජල ක්‍රම නෙවෙයි ක්‍රමවේද. ජලය ලබා ගන්නා ක්‍රමවේදවලට කියනවා මගේ පුතේ මොකක්ද? ජල වහනය කියලා. එතකොට අතීතයේ ජලය ලබා ගත්තේ කොහොමද? අවස්ථා දෙකයි. එක අවස්ථාවක් අපි කියනවා මොකක්ද? අපි නෙවෙයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සර් කියන්නේ. කොහොමද කියන්නේ? නිරත දිග මෝසම සක්‍රිය වෙනවා. කට්ටිය බලාගෙනයි හොඳේ. කිට් මොකද්ද? ගම් වතුර කිට් එක දාගන්න. එහෙම කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකද්ද? නිරිත දිග මෝසම ඊට පස්සේ සක්‍රිය වෙනවා තව මෝසමක් ඊසාන දිග මෝසම අන්න එතකොට මුල් ඓතිහාසික යුගයේ ජල වහනය කියන සාධකයේ බලපෑව ජනාවාස ව්‍යාප්තියට ජලය ලබා ගන්නා ක්‍රමවේද අන්න මෝසම් වර්ෂාව මගින් ජලය ලබාගෙන තියෙනවා මොකද්ද නිරිත දිග මෝසම ඊසාන දිග වගේ අපිට නම් හම්බ වෙන්නේ පියලි කලාපයට ඊසාන දිග මෝසම අන්න මෝසම් වර්ෂාව මගින් ජලය ලබා ගැනීම. ඔන්න පළවෙනි එක මෝසම්. මෝසම් වර්ෂාව මගින් මගේ පුතා පේනවද පහලින් ලිව්වම? මෝසම් වර්ෂාව මගින් ජලය ලබා ගැනීම. ඊට පස්සේ ගංගා මගින් ජලය ලබා ගැනීම. ඔන්න ජල වහනය. ජල වහනය කියන්නේ මොකද්ද මගේ පුතා? ජලය ලබා ගන්නා ක්‍රමවේද. ක්‍රමවේද කීයද 10ක් 15ක් තියෙනවද? නෑ පුතේ දෙකයි. මොකක්ද? ජලය ලබා ගන්නා ක්‍රමවේද එකක් මෝසම් වර්ෂාව අනිත් එක ගංගා මගින්. සර් ගඟට මෝටරයක් දාලාද ගත්තේ වතුර? ගඟට මෝටරයක් දාලා නෙවෙයි මගේ පුතා ගත්තේ. ගංගාව හරස් කරලා බඳිනවා අමුණක්. අමුණක් පැඳලා ඇල මාර්ග ටිකක් යොදාගෙන වගා කටයුතු සිද්ධ කරනවා. අන්න එහෙමයි ගංගා මගින් ජලය ලබා ගත්තේ. ගොඩක්ම වියලි කාලවලදී. දැන් කෙලින්ම ගත්තම නොවැම්බර් පෙබරවාරි වගේ ඊසාන දිග මෝසම සක්‍රිය වෙනවා. වගා කටයුතු වර්තමානයේ සිද්ධ කරනවා මිනිස්සු වියලි කලාපය තුළ. ගොඩ භෝග වගාව සිද්ධ කරනවා හේන් වගාවන්. ඒ වගේම
ගොඩ වී වගාවන් සිද්ධ කරනවා. ඈ ඒවා මිනිස්සු හරියටම බලලා නොවැම්බර් පෙබරවාරි මාස ටික ටාගට් කරලා තමයි පුතේ අදටත් මිනිස්සු වගා කටයුතු සිද්ධ කරනවා. දැන් එතකොට ජල වහනය කියන්නේත් ගැටලුවක් නෑ. ජල වහනය කියන්නේ මොකක්ද මගේ පුතා? ජලය ලබා ගන්නා ක්‍රමවේද. ක්‍රමවේද 60ක් තිබ්බද? නෑ. තිබ්බේ දෙකයි. මොනවාද ඒ දෙක? මොනවාද දෙක? දෙක ඈ. මෝසම් වර්ෂාව ඊට පස්සේ ගංගා මගින් ජලය ලබා ගැනීම. වහින කාලෙට මගේ පුතා මෝසම් වර්ෂාවෙන් මං කියපු නොවැම්බර් පෙබරවාරි වගේ වර්ෂාව හම් වෙනවා. අන්න වගා කටයුතු කරනවා. කේනේ හදනවා. තල ඉහිනවා. මිනේරි ඉහිනවා හරි හිටවනවා. හරි ඈ. ඊට පස්සේ කුරක්කන් ඉහිනවා. කොල්ලු ඔය වගේ භෝග ඉහිනවා. බඩ ඉරිඟු වගා කරනවා. ඔන්න ඊට පස්සේ වියලි කලාප එනවා. මේ වගේ වෙනකොට හරියන්නේ නැහැ. ගෙදර මිනිසුන්ට කන්ට දෙයක් නැහැ. බොන්න වතුරක් නැහැ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න වගා කටයුතු කරනවා. යනවා ගංගාව ළඟට අමුණක් බඳිනවා. හරස් කරලා වතුරු මාර්ගය ඇලදිගේ ගේනවා. වගා බිමට වගා කටයුතු කරා. අන්න තල ටිකක් ඉහිනවා. මිනේරි ටිකක් ඉහිනවා. වගා කටයුතු සිද්ධ කරගන්න. වැඩේ පැහැදිලිනේ. ඉතින් මේ පහසුව තියෙනවා නම් ඇයි පුතා තෙත් කලාපයට යන්නේ? මිනිස්සු නතර උනේ වියලි කලාපේ. ඇයි? මිනිස්සු දැනගෙන හිටිය අතීතයේ කුෂිකර්මාන්තේ. කුෂිකර්මාන්තයට අවශ්‍ය පදනම තියෙන ප්‍රදේශවල තමයි පුතා ජනාවාස ව්‍යාප්ත කරගත්තේ. දැන් පැහැදිලිනේ මගේ පුතාලට? ලියාගමු අපි මෙහෙම පුතේ. ජල වහනය යනු තුන්වෙනි පොයින්ට් එක යටතේ අංක 3 ජල වහනය කියලා ටියුට් එකේ තියෙනවා. එතනදී ලියා ගන්න. ජල වහනය යනු ජලය ලබා ගන්නා ජල වහනය යනු ජලය ලබා ගැනීමට ජල වහනය යනු ජලය ලබා ගැනීමට කියන එකක් නෙමෙයි ජලය ලබා ගැනීම සඳහා කියලා දාගන්න. නිකන් කැතයි වගේ ට කිව්වා. කැත විදියට නෝට් ලියන්න හොඳ නැහැනේ. ජල වහනය යනු ජලය ලබා ගැනීම සඳහා භාවිතා කළ ක්‍රමවේදයයි. එහෙම ලියාගන්න. ජල වහනය යනු ජලය ලබා ගැනීම සඳහා භාවිතා කළ ක්‍රමවේදයයි. හරි ලියා ගන්නකො නැත්තම් වේගෙ වැඩි කියලා. ජලය ලබා ගන්නා ක්‍රමවේදය. වියලි කලාපය තුල ප්‍රධාන වශයෙන් ජලය ලබාගත් ක්‍රම දෙකක් හඳුනාගත හැකිය. එනම් මෝසම් වර්ෂා ජලය හා
ස්වභාවික ගංගා මගින් ස්වභාවික ගංගා මගින් ලබාගත් ජලයයි ස්වභාවික ගංගා මගින් ලබාගත් ජලයයි එහිදී වියලි කාලවලදී ගංගා ජලය ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇල මාර්ග සකස් කරගෙන ගොවිබිම් කරා ජලය ගෙන ගොස් තිබේ. එයා ගන්නවා පුතා. ඔන් ඒ කොටස මගනවා පුතේ ඈ. එතකොට ආය අමතක වෙයිද? මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීම සඳහා බලපෑපු සාධක වාර්ෂික වර්ෂාපතනය, පසේ ස්වභාවය, පියලි කලාපයේ තියෙන රතු දුඹුරු පස, ඒ දුඹුරු පස තියෙන ප්‍රදේශවල මිනිස්සු ගෙවල් හදාගත්තා. ජල වහනය අන්න නොවැම්බර් පෙබරවාරි වගේ මාසවල වහිනවා මොද වැස්සක් අකණ්ඩ වර්ෂාපතනයක් ලැබෙනවා. ඒකත් එක්ක වගා කටයුතු කරන්න හරි පහසුයි. පදිංචි වෙනවා වියලි කලාපේ. පායන කාලේ එනවා. යනවා ගංගාවක් ළඟට, හරස් කරනවා ගංගාව ඇල මාර්ගයක් හදාගෙන ගොවිබිම කරා ජලය ගෙන එනවා. අන්න ක්‍රම දෙක. අවුලක් නැහැනේ, ගැටලුවක් නැහැ මැකුවා. හොඳේ. අපි යමු තවත් කොටසක් කතා කරන්න. මුල් ඓතිහාසික යුගයේ ජනාමාසවල ව්‍යූහය හා ස්වරූපය. මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යූහය හා ස්වරූපය. ස්වරූපය පිළිබඳව තමයි මගේ පුතාලා කතා කරන්න යන්නේ. මෙතනදී මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යූහය හා ස්වරූපය ගැන කතා කරනකොට මගේ පුතේ ප්‍රධාන වශයෙන් කුඩා වැවක් පදනම් කරගෙන තමයි ජනාවාස ව්‍යාප්ත වුනේ. මේන් තියෙනවා වැව. මොකද්ද තියෙන්නේ? පේනවද වැව පොඩිද? වැව. මේ වැව පදනම් කරගෙන මම කලිනුත් කිව්වා ඕන් ජනාවාස හදනවා. පේනවද ජනාවාස හදනවා? ඒවා සර් බලන්න අපිට යන්න වෙනවා යන්ත්‍රයක් කාලා. යන්ත්‍රයක් කාලා කාල යන්ත්‍රය යන්ත්‍රයක් කාලා නෙවෙයි ඈ. ඔව් යන්ත්‍රයක් ගන්න පුළුවන් ඈ. ඔය කපු මහත්තයෝ ඉන්නවා. දහස් වාරයක් ජප කරපු එකක් මම දෙන්නම් කියලා එහෙම දෙනවා. ඒ යන්ත්‍ර නෙවෙයි. වැව පදනම් කරගෙන තමයි මිනිස්සු ජනාවාස බිහි කරගත්තේ. ඇයි වැව පදනම් කරගත්තේ? මිනිස්සුන්ට නාන්න ඕන. නාන්න ඕනේ නෑ සර්, සතියකට දෙපාරක් නෑ හොඳට ඕම ඇති. එහෙම නෙවෙයි ඈ.
යකෝ ළඟින් යන්න වෙන්නේ ඇහැක් නැහැ නෙවෙයි හරිද? කලන්තේ දාලා වැටෙනවා මේකගේ ගඳට. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා තියෙනවා නෑමට ඈ ඊට පස්සේ බොන්න ජලය ඕනේ නැත්තම් බීමට හරිද? බීමට ජලය අවශ්‍යයි. ඒ නිසා මොකක්ද? වැවට යනවා ටිකිරි මැණිකා කලෙත් අරගෙන ඈ ලිඳට නෙමෙයි යන්නේ වැවට. ගිහින් මොකද කරන්නේ මගේ පුතාලා? වතුර අරන් එනවා. හරිද? පානීය ජල අවශ්‍යතාවයේ සපුරා ගන්න කොහෙන්ද? වැවෙන්. අපසට යනවා නාගන්ට මම වැවට ගිහින් එන්නම් කෝ කියලා යනවා. කෝ නෙවෙයි යන්නේ. ගිහින් නාගෙන එන්නේ යනවා පුතා. අර උදේ පානීය ජල පහසුකම සපයාගත්ත වැවටම තමයි කෙලවන්න යන්නේ නාගන්නත්. ඈ ඊට පස්සේ කොල්ලෝ ටික ඉන්නවා. කවුද? ගොපලු කොල්ලෝ ටික. එහෙමත් නැත්නම් අපි කියමු දැන් සත්තු ඉන්නවා. කුකුළු ඇති කරනවා, ගවයෝ ඇති කරනවා. ගවයෝ බලා ගන්න සෙට් එක ගොපල්. ඊට පස්සේ තව ඌර මොන හරි සත්තු ඉන්නවා. එළුවෝ වගේ සත්තු ඉන්නවා. ඒ ටිකට කොහෙටද දෙන්නේ? මං අපේ එළු රංචුවට වතුර ටිකක් ගේන්න මේ වැවට යනවා කියලා. එහෙම යනවද නැහැ. එළුවෝ ටික හරි කුකුළු නම් ගෙනියන්නේ නැහැ පුතා. කුකුළු ටික අරගෙන වැවට ගියොත් එන්න වෙන්නේ කුකුළු නෙවෙයි අරගෙන. සත්තු ටික අරගෙන වැවට යනවා. සතුන්ගේ ජල පහසුව සඳහා වැව වැදගත් වුණා. වගා කටයුත්තක් කරා මොකක් හරි. අර අපි කිව්වා මොකක් හරි වගාවක් කරනවා. මෙහෙන් හදනවා හේනක්. එහෙමත් නැත්නම් වී වගාවක්. කොහෙන්ද ජලය ගෙන යන්න ඕනේ මේක වැව ඈ. තේරෙනව නේද වැවක? දියරලි නංවමින් වැව තියෙන අපූර්ව. ඔව් පේනවා සර් දියරලි කෙසේ වෙතත් ඈ නිකන් ඒක වැවක් නෙමෙයි. හරි වැවක් නෙමෙයි තමයි ඈ. තේරුම් ගන්න පොඩ්ඩක් මේක මේ අඳින්නේ. ඔන්න මෙතන හදනවා හේනක්. හේනට ගේනවා වතුර වැවෙන්. මෙතන කුඹරක් වපුරනවා නැත්නම් කුඹරක් වගා කරනවා. කුඹරට අවශ්‍ය ජලය ටික ගේනවා වැවෙන්. එතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන වැව් ගම්මාන බිහිවීම හඳුනා ගන්න පුළුවන්. මහා වංශය ඇතුළු මූලාශ්‍රවල පුතේ මේ වැව් ගම්මාන පිළිබඳව සඳහන් වෙනවා. තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ කියන වැව් ගම්මාන ස්වාධීනව පැවතුනේ කාටවත් යටත් වෙලා නෙවෙයි. යටත් වෙලා නැහැ. යටත් වෙලා නැත්තම් ඒකට මොකද කියන්නේ මගේ පුතා? ස්වාධීන වෙනවා. යටත් වෙලා නැත්තම් ඒකට කියනවා ස්වාධීන වෙලා කියනවා. අන්න ස්වාධීන වෙලා තමයි ඉන්නේ කාටවත් යටත් නැහැ. එහෙනම් ඒකට වචනේ තමයි ස්වාධීන. අන්න ස්වාධීනව තමයි මේ වැව් ගම්මාන බිහි වුණේ. අන්න මම කිව්වා මහා වංශයේ තියෙනවා. ඒ වගේම තවත් මූලාශ්‍රවල මේ පැරණි වැව් ගම්මාන පිළිබඳව. ඒ වගේ තියෙනවා සුමනවාපි ගාම කියලා මහා වංශයේ වැව් ගම්මානයක් පිළිබඳව. සුමනවාපි. සුමනේක වැවද? සුමනේක වැව වුණාද කියලා හරියටම අපි දන්නේ නැහැ නේ. එහෙනම් ඉතින් එක්ක වැව ළඟට ගිහින් බලාගෙන ඉන්න වෙනවා. මේ වැව සුමනේක වැවද කියලා බලන්න වෙනවා. අපිට වැදගත් වෙන්නේ නම පුතා. සුමනවාපි. ඊට පස්සේ කඩහවාපි. කඩල වැව හදනවද නෑ? කඩහවාපි, සුමනවාපි, කඩහවාපි, විහාරවාපි, හුන්දරවාපි. අන්න හම්බ වෙනවා සුමනවාපි, කඩහවාපි, විහාරවාපි, හුන්දරවාපි. අන්න ඒ වගේ ස්වාධීන වැව් ගම්මාන කීපයක් අපිට පිළිබඳව තොරතුරු හම්බ වෙනවා මගේ පුතාලා මහා වංශේ. ඔන්න පළවෙනි පොයින්ට් එක අපි කතා කරේ කුඩා වැවක් පදනම් කරගෙන කුඩා වැවක් පදනම් කරගෙන මේ පේනවද ජනාවාස පේනවද? පේනවා නේද? ජනාවාස පැවතීම. දැන් පැහැදිලි. කුඩා වැවක් පදනම් කරගෙන ජනාවාස පැවතුණා. එතකොට තවත් දෙයක් ඔන්න කුඩා වැවක් පදනම් කරගෙන අපි ඊළඟ පොයින්ට් එකේ කතා කරමු. පදනම් කරගෙන තමයි මේ කට්ටිය මේ ජනාවාස ව්‍යාප්ත කරගත්තේ. ඇයි සර් ගඟ ළඟ මේ කට්ටියට ජනාවාසි හදන්න බැරි වුණාද? වැයි වැවක් හදාගන්න ගියේ.
එකපාරම දෙනවා වැස්ස. ඈ කොහෙටද? පේරාදෙනියටත් වහිනවා. ඉහළ කොත්මලේටත් වහිනවා. දැන් ඉස්සර මේ ඉහළ කොත්මලේ පහළ කොත්මලේ තිබුණේ නැහැ. කඳුකර ප්‍රදේශයට වර්ෂාව ලැබෙනවා. නිරිත දිග මෝසම සක්‍රිය වෙලා. මෙහෙට පායනවා අගෝස්තු. හරි කාස්ට් යන්න ඕන ගඟට කියලා මොකක්ද මිනිස්සු? අර හෙට්ට දෙනවා හෙන ගහන වැස්සක්. දවස් 7ක් විතර. එතකොට මෙහි ජල මට්ටම එකපාර මොකක්ද වෙන්නේ? වැඩි වෙනවා. අන්න ඒකත් එක්ක මිනිස්සු ගංගා නිම්න ප්‍රදේශවලට පිටතින් ගිහිල්ලා මේ ස්වාධීන වැව් ගම්මාන බිහි කර ගන්නවා. කතා කරන් දෙයක් නැහැ. ඒක ටියුට් එක අපි නෝට් එක දාලා තියෙන්නේ පුතේ. එහෙනම් ඕම් මකනවා ඈ. හරියෙන් නිකන් වැව් ගම්මා පින්තූර ගැන හිතන්න එපා ඈ. ඔල බැන බැන මේව බලනවා ඇති ඈ. මොකක්ද දෙයක් ඔය ඇඳපු ඒවා කියලා හිතනවා ඇති. ඔන්න පළවෙනි එක හරිනේ කුඩා වැවක් පදනම් කරගෙන ජනාවාස පැවතීම. එහෙමත් නැත්නම් බිහිවීම. ඊට පස්සේ අංක 2 ගංගා නිම්න. දැන් මම කිව්වා පොඩි ප්‍රවේශයක් ගත්තා. ගංගා නිම්න ප්‍රදේශවලින් බැහැරව ගංගා නිම්න ප්‍රදේශවලින් බැහැරව මොකද්ද ගංගා නිම්න ප්‍රදේශවලින් බැහැරව මගේ පුතාලා බැහැරව ජනාවාස ව්‍යාප්ත වීම. පේනවද මේ අකුරුම යන්න නිකන් ඈ බල්ලෝ කාලා වගේ. නෑ සර් ඒක පූසෙක් කාලා වගේ එහෙමද? හරිනේ. ගංගා නිම්න ප්‍රදේශවලින් බැහැරව ජනාවාස ව්‍යාප්ත වීම. මම කිව්වා මේ කරුණ ගැන සාකච්ඡා කරා කලින් කරුණ. අධික වර්ෂාපතනය පතිත වෙනවා. කොහෙන්ද මහවැලි ගඟ පටන් ගන්න? අපි නිකමට ගමු මහවැලි ගඟ. උදාහරණයකට මම ගත්තේ ඉස්සෙල්ලා නැත්තම් සර් වියලි කලාපේ හැමතැනම ගියේ මහවැලි ගඟද? නිකන් උදාහරණයක් ගත්තේ පුතේ. හරිද? දැන් වර්ෂාපතනයත් එක්ක ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඕක සිද්ධ වෙනවා. කලාවයට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ගත්තම මාදුරුවය, මල්වතුය, දැදුරුවය, මහවැලි ගඟ. ඔය කියන ඕනිම ගඟකට වර්ෂාපතනයත් එක්ක ජල මට්ටම ඉහළ යනවා. ගම් වතුර තත්ත්වය ඇති වෙනවා. නමුත් මේ මුල් ඓතිහාසික යුගයේ හිටපු මිනිස්සු ටිකට ගම් වතුර පාලනය පිළිබඳව මොකක්ද? ගම් වතුර පාලනය පිළිබඳව මගේ පුතාලා දැනුමක් නැහැ, තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ගඟ අපිට එපා, අපි යනවා ගඟෙන් ඈතට කියලා හරියට නිකන් යකෝ ලියුමක් ලියුවා වගේ. හරිද? ගඟ ඔයා මට කරදර කරනවා. මම ඔයාට කැමති නෑ. මම යනවා ඔයාගෙන් ඈත් වෙලා ඔයාගෙන් සමුගන්නම කියලා යනවා. සමුගන්න කිව්වට ගියාද නෑ පුතා. ආය යනවා ඇල මාර්ගයක් කපාගෙන ආය යනවා ඌ හොයාගෙන ඇල මාර්ගයක් කපාගෙන යකෝ ඇල මාර්ගයක් කපාගෙන වෙන වෙන දේවල් මේ ගැන නෙවෙයි කියන්නේ මේ ගංගාව සහ ඇල මාර්ගය පිළිබඳව. හරි. එතකොට ගම් වතුර පාලනය පිළිබඳව දැනුමක් නැහැ. ඒ නිසා මගේ පුතාලා ගංගා නිම්න ප්‍රදේශවලට පිටතින් ජනාවාස ව්‍යාප්ත කර. මොනවාද මේ කතා කරන්නේ? මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය සහ ස්වරූපය පිළිබඳව. පැහැදිලිනේ? හරි පුතේ. ඒක දැන් පැහැදිලි. ඊට පස්සේ දැන් කතා කරනකොට මේ ගම් වතුර පාලනය පිළිබඳව කතා කරනකොට මේකට මුලින්ම විසඳුම් හොයාගන්නේ ඉලනාග රජතුමා. කවුද? ඉලනාග රජතුමා තමයි පුතේ මුලින්ම
මේ පිළිබඳව මේකට විසඳුමක් හොයාගත්තේ. එතනදී ඉලනාග රජතුමා මගේ පුතේ මොකක්ද කරන්නේ? කිරිඳි ඔය හරස් කරනවා. වලවේ කිරිඳි මැණිකගේ කුඹුරේ පහළ තියෙනවා ගංගා ටික. වලවේ කියන්නේ යකෝ වලවේ ගඟ ආදරේට යකෝ කියන්නේ. වලවේ ගඟ තියෙනවා. කිරිඳි ඔය තියෙනවා, මැණික් ගඟ තියෙනවා, කුඹුකම් ඔය වගේ සෙට් එකක් තියෙනවා. ඵලයේ ගංගා ටික. එතකොට කිරිඳි ඔය තියෙනවා. කිරිඳි ඔය හරස් කරලා අමුණක් බැඳලා ගම් වතුර පාලනය සිද්ධ කරලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් මතකයේ තියාගන්න. හරි. එතකොට මේ කියන දේවල් ඔක්කොම ටික ටියුට් එකේ තියෙනවා මගේ පුතේ. ඊට පස්සේ අංක 3 අපි කතා කරනවා වෘත්තීය පදනම් කරගත් ගම්. මොකක්ද? වෘත්තීය පදනම් කරගත් ගම්. වෘත්තීය පදනම් කරගත් තනිප නෑ. හරිද? නහයි නිකන් බල්ලු කනවා වගේ. වෘත්තීය පදනම් කරගත් ගම් බිහිවීම. රෝග ටිකක් තව ටිකක් ලස්සනට ලියන්න නිකන් ඈ. හින්දි වගේ. හින්දි වගේ නේ. වෘත්තීය පදනම් කරගත් ගම් බිහිවීම. එතකොට පුතේ මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීමේදී විවිධ වෘත්තීන් පදනම් කරගෙන මැණික් හාරන සෙට් එකක් ඉන්නවා. දැන් රත්නපුරේ වගේ කට්ටිය ඉන්නවා නම් වෙනම ගම්මානයකට දාන්නේ. ඒ මොකද ඒ අය මැණික් හාරනවනේ. මැණික් වැඩ. රත්නපුරේ මැණික් හාරන අය යන්න පැත්තකට එන්නේ ගෙන්න ගන්න. ඒ අයට වෙනම ගම්මානයක් හදනවා. කොයි යුගයේද? මුල් ඓතිහාසික යුගයේ මගේ පුතා. දැන් එහෙම නෙවෙයි ඈ. ඊට පස්සේ ගොවිතැන් වැඩ කරන කට්ටිය ඉන්නවා. ගොයියෝ ටික යන්න ගොයියෝ කියන්නේ ගොවියෝ ගොවියෝ ටික යන්න පැත්තකට. එහෙම කියන්නේ ඒ මිනිස්සු ටික එකතු වෙලා ජනාවාසයක් බිහි කරගන්න. ඊට පස්සේ ගවයන් බලා ගන්න සෙට් එකේ ඉන්නවා. ඒ අයට අපි කියනවා ගොපල්ලෝ. ඒ කට්ටිය වෙනම ගම්මානයක් බිහි කරගන්න. මැටි වැඩ කරන සෙට් එක. අපේ පන්තියෙත් අපේ ගෙදර හොඳටම මැටි වැඩ කරන්නේ මම. එහෙම කට්ටිය නෙවෙයි ඈ. අපේ ළමයි දක්ෂයි එහෙම මැටි වැඩ කරන්නේ නැහැ කවුරුත්. හොඳේ. මැටි වැඩ කියන්නේ මගේ පුතා මැටි වලන් සෑදීම කුඹල් කර්මාන්තේ. අන්න ඒකේ නිරත වෙන සෙට් එක ඉන්නවා වෙනම ගමක. පැහැදිලිද මගේ පුතේ? ඔන්න එතකොට විවිධ වෘත්තීන් පදනම් කරගත්ත ගම් බිහිවීම හඳුනා ගන්න පුළුවන් මුල් ඓතිහාසික යුගයේදී. එතකොට අපි විශේෂිත නම් කියනවා. ගොවියෝ හිටපු ගමට වෙනම නමක් කියනවා. ඒකට කියනවා අපි කසීකාරගාම. ගොවියෝ ඉන්න ගමට මොකද්ද කියන්නේ මගේ පුතා? කසීකාරගාම කියනවා. ඊට පස්සේ මැණික් කර්මාන්තේ නිරත වෙච්ච අය හිටපු ගමට කියනවා අපි මණිකාරගාම. මොකද්ද? මණිකාරගාම කියනවා. ඊට පස්සේ ගොපල්ලෝ ඉන්නවා. ගවයෝ බලා ගන්න කොල්ලෝ සෙට් එකේ ඉන්න ගමට කියනවා කොල්ලෝ විතරක් නෙමෙයි හිටිය මිනිස්සු ඉන්නවා. ඒ අය හිටපු ගමට අපි කියනවා ගෝපාලගාම. ඊට පස්සේ මාළු අල්ලන්න යන සෙට් එකක් ඉන්නවා. බිලී පිත්තයි ඔරුවයි මොනවා හරි අරගෙන යනවා. අන්න දීවර කර්මාන්තයේ නිරත වෙච්ච මිනිස්සු හිටපු ගමට අපි කියනවා කේවට්ටගාම. කේවට්ටයා නෙවෙයි කේවට්ටගාම කියනවා. ඊට පස්සේ වලන් සාධනාය හිටපු ගමට කියනවා අපි කුම්භකාරගාම. මොකද්ද මගේ පුතේ? කුම්භකාරගාම කියලා අපි කියනවා මේ මෙහෙම මැටි වලන් නිෂ්පාදනයේ නැත්තම් වලන් නිෂ්පාද. ඒ විතරක් නෙමෙයි වඩුවෝ ඉන්නවා ගමක. මොකක්ද? වඩුව සෙට් එකක් ඉන්නවා. මේ වඩුවෝ ඉන්න ගමට කියනවා තවත් නමක්. අපි කියනවා වඩුවක ගෑනු සතාද හිටියේ කියනවා නෙවෙයි මේ නම කිව්වට පස්සේ වඩුවෝ ඉන්න ගමට කියනවා මගේ පුතා වඩ්ඩකීගාම කියනවා. වඩ්ඩකී ඔකට වෙන වචනයක් දාලා නිකන් කැත වචන හදනව නෙවෙයි. වඩ්ඩකීගාම. හරිනේ? ඔකට ඕනේ අකුර කියන්නේ ඊට පස්සේ උඹලා එතකොට වඩුවන් විසූ ගම වඩ්ඩකීගාම කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් පැහැදිලිද? එතකොට විවිධ වෘත්තීන් පදනම් කරගත්ත ගම් බිහි වුණා. කොහොමද මේ ගම් ඇති වුණේ කියලා මගේ පුතාලට අදහසක් තියෙනවද?
අපිට අදහසක් තියෙනවා. හරි තියෙනවා පුතේ හරි. එහෙනම් ඒ විතරක් නෙවෙයි. තව අපිට හමු වෙනවා පුතා. විවිධ දැන් ඔය අපි කතා කරේ විවිධ වෘත්තීන් පදනම් කරගත්ත ගම්. ඒ විතරක් නෙවෙයි මගේ පුතාලා. විවිධ තප්පරයක් දෙන්න. විවිධ කාර්යයන් පදනම් කරගත්ත වැව් තියෙනවා. මොකක්ද? විවිධ කාර්යයන් පදනම් කරගත්ත. වරායක් ආශ්‍රිතව මගේ පුතාලා ගමක් බිහි වෙනවා. ඒකට අපි කියනවා වෙනම නමක්. මොකක්ද කියන්නේ? එහෙම එකට කියනවා අපි පට්ටන ගාම කියලා. ඒ වගේම වෙළඳාම සඳහා වෙන්නුන ගම් තියෙනවා. වෙළඳ භාණ්ඩ තියෙන. ඒකට අපි කියනවා නියම් ගම්. ඒක වැඩිද පුතේ? නැහනේ. එතකොට වරායන් ආශ්‍රිතව නිර්මාණය වුණ ගම්වලට කියනවා මගේ පුතාලා අපි මොනවාද? පට්ටන ගාම. වරායන් ආශ්‍රිතව තියෙනවා නම් පුතේ ඒවා පට්ටන ගාම. වෙළඳාම සඳහා දියුණු වුණ ගම් තියෙනවා. ඒවට අපි කියනවා මොකක්ද? නියම් ගම් කියනවා. වෙළඳ ගම්. හරිද? වෙළඳ ගම් හඳුන්වනවා නියම් ගම් කියලා. ඒ විතරක් නෙමෙයි. කාලයක් මිනිස්සු ගමේ ඉන්නවා. අනේ මේ ගම අපිට වැඩක් නැහැ. අපි යනවා මේ ගම දා කියලා මේ ගම දාලා යනවා. මේ ගම දාලා යන එහෙම අතහැරලා දාලා යන ගම් වලට මොකද්ද කියන්නේ? ඒවට අපි කියනවා ඔලගම් කියලා. අතහැරලා දාලා යන වැව් ගම්මාන වලට අපි කියනවා පුතේ මොකද්ද? ඔලගම් කියලා හඳුන්වනවා. එතකොට ඒකත් පැහැදිලි. විවිධ වෘත්තීන් හා කාර්යයන් පදනම් කරගත්ත වැව් ගම්මාන බිහිවීම. දැන් මේක ලියන්නට මදිනේ නිසා මේ ටික මකනවා අපි යනවා ඊළඟ කොටසට. දැන් ස්වරූපය සහ ව්‍යුහය ගැන කතා කරන්නේ මගේ පුතාලා. එතකොට කුඩා ගම්මාන මෙන්ම තව එකක් තියෙනවනේ. කුඩා ගම්මාන මෙන්ම නිල් පෑනෙන් පේනවද මගේ පුතාලා? කුඩා ගම්මාන මෙන්ම ගම්මාන මෙන්ම විශාල ජනාවාස නැත්නම් විශාල නාගරික කුඩා ගම්මාන මෙන්ම විශාල නාගරික පිහිවීම. දැන් පේනවද? පේන්නේ නැද්ද? පේනවා සර්. පෙනිලා ආපහු නැති වෙලා යනවා මැජික්. එහෙමද? ඉන්ද බෝතල් ටික ගේන්න අමතක වෙලා එතකොට කුඩා ගම්මාන මෙන්ම විශාල නාගරික ජනාවාස බිහිවීම. අපි කියනවා කුඩා ගමක් කියන්නේ මොකද්ද මගේ පුතේ? චූටි ගමක්. කුඩා ගමක්. කුඩා ගමක ප්‍රමාණය ගත්තොත් හෙක්ටයාර් 0.115 අපේ අම්මෝ ඒ ගම්මාන වල ලොකු. ඉතර ලොකු ඒවා නෙවෙයි බම් පොඩි හෙක්ටයාර් 0.15ක් කියන්නේ. හරිද? කුඩා ගමක් කීයක් වෙනවද? කුඩා ගම හෙක්ටයාර් ඒ කියලා දානවා 0.15යි. පේනවද ලියනවා පේන. ඔන්න කුඩා ගමක්. ඊට පස්සේ අපි යනවා කුඩා ගමෙන් මධ්‍ය ප්‍රමාණයේ ගමකට. මධ්‍යම ප්‍රමාණයේ මධ්‍යම ප්‍රමාණයේ ගමක් කොච්චර තියෙනවද මගේ පුතේ? මධ්‍යම ප්‍රමාණයේ ගමක් හෙක්ටයාර් 2ක්. ඒක තියෙනවා 2ක්. බිංදුවයි නෙමෙයි 2. සර් මොකක්ද ඒක නිකන් 2ක් තියෙනවා. හරිද? ඒ වගේම විශාල ප්‍රමාණයේ ගමක් කොහොමද තියෙන්නේ මගේ පුතාලා? විශාල ගමක්. විශාල ප්‍රමාණයේ ගමක් අකුරු නිකන් ප්‍රමාණයේ ගමක්
හෙක්ටයාර් දෙකට වැඩි පුතා. දෙකත් එකයි වැඩිත් එකයිද ඈ. ඔන්න එතකොට කුඩා ගම්මාන මෙන්ම විශාල නාගරික ජනාවාස පැවතීම කියලා ගත්තොත් මුල් ඓතිහාසික යුගයේ තිබුණා මගේ පුතාලා කුඩා ගම්මාන තිබුණා මධ්‍ය ප්‍රමාණයේ ගම්මාන තිබුණා විශාල නාගරික ජනාවාස තිබුණා. ඉතින් මේ කියන ජනාවාසවල ප්‍රමාණය දක්වලා තියෙනවා. පොඩි චූටි ගමක් නම් හෙක්ටයාර් 0.15යි. ඔන්න විශාලත්වය. දැන් අපි යනවා මධ්‍ය ප්‍රමාණයේ ගමකට. මධ්‍ය ප්‍රමාණයේ ගමක මගේ පුතාලා හෙක්ටයාර් 2යි. ඇති අම්මෝ හෙක්ටයාර් 2කටවත් ගියා කියලා මේවා යකෝ මුල් කාලෙනේ ඉතින් එච්චර මිනිස්සු ව්‍යාප්ත වෙලා නැහැ. හරිද? මිනිසුන් පිරිසක් නැහැ. ඊට පස්සේ විශාල ප්‍රමාණයේ නාගරිකයක් ගියොත් කෙලින්ම මගේ පුතාලා හෙක්ටයාර් 2කට වැඩි. දැන් එතකොට ඒක පැහැදිලි. මකනවා ඈ. ආයි මේ වගේ මේ මහා ලොකු නිකන් ඈ ඔළුවේ තියාගෙන යන්න බැරි ගලක් කිව්වා වගේ දෙයක් නෑ. හරි ලේසියිනේ බං ඈ. ඔන්සර් අපිට බං කිව්වා. බං කියන්නේ ආදරේට නෑ. ඔයාලා මගේ දරුවෝ වගේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බං කිව්වට කමක් නැහැ. බං කියන්න එපා. හරිද? අපි දවල්ට සර් බං කෑවේ. ඒ නිසා බං කියන්න එපා. ටීබන් දෙකක් කාලා තමයි මේ දවසකට ගන්නේ. හරි. එතකොට ඒක පැහැදිලිනේ. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ පුතේ මුල් ඓතිහාසික යුගයේ ජනාමාසවල පවුල් ප්‍රමාණය. අපි දැන් යනවා අවුල් ප්‍රමාණය නෙවෙයි පවුල් ඈ. අවුල් කරගන්න එපා පවුල් අවුල් නෑ. පවුල් ප්‍රමාණය. පවුල් ප්‍රමාණය ගැන බලන්න යන්නේ මගේ පුතේ. එතකොට කුඩා ගමක අනේ පවුල් කීයක් ඉන්නේ ඇතිද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කුඩා ගම. ඔන්න කුඩා ගම කියලා එකක් තියෙනවා. ඒ ගමේ නම නෙවෙයි කුඩා ගම. ඊට පස්සේ විශාල ගම. මොකක්ද? විශාල ගම. කුඩා ගම විශාල ගම. කුඩා ගමක පුතා සාමාන්‍යයෙන් පවුල් 5ක් 6ක් පමණ ජීවත් වුණා. කුඩා නම් 5යි 6යි. ඊට පස්සේ විශාල ගමක නම් පවුල් 30ක් පමණ ජීවත් වුණා. 13 plus 13 plus නෙමෙයි හරිද? පැහැදිලි නේද? පවුල් ප්‍රමාණය. ආය ව්‍යූහය අවුල්. ව්‍යූහය තේරෙන්නේ නැහනේ කියලා එහෙම කියනව නෙවෙයි. හරිද පුතේ? පැහැදිලි නේද? ඊට පස්සේ අපි කතා කරමු ගම්වල ආරක්ෂාව. ගම් වල කියලා එහෙම ගම් එකම ලියලා වල අනිත් පැත්තෙන් ලියනව නෙවෙයි ඈ. ගම්වල කියනකොට එකට ගම්වල ආරක්ෂාව. ගම්වල ආරක්ෂාව. ආරක්ෂාව ගැන කතා කරන්න. එතකොට පුතා ප්‍රධාන වශයෙන් අතීතයේ දැන් ඉන්න බෝඩ් එක පොඩ්ඩක් අපිට හදා ගන්න වෙනවා නැත්නම් පේන්නේ නැහැ ගම්වල ආරක්ෂාව පෙන්වන්න. පළු පාට මාර්ග හරි කියන. ගම්වල ආරක්ෂාව. දැන් අතීතයේදී මේ වගේ වැවක් පදනම් කරගෙන සර් වැව ටිකක් ලොකු කරන්න වැවට නිකන් ඇහැක් ඇවිල්ලා වගේ. ඕම් වැව ප්‍රදාන කරගෙන ගමක් පිහි වෙනවා. ඒ මොන වැවක්ද සර් නේ? හරි නිකන් වැඩි උදාහරණයක්. ඊට පස්සේ මේක පටු කැලෑ තීරයකින් වෙන් වෙනවා. ගම තියෙනවා. ඊට පස්සේ තවත් වැව කේන්ද්‍ර කරගෙන ඒ අකුරු ටිකක් පිහිවේ අකුරු නෙමෙයි මේවා ජනාවාස. හොඳේ මේ වැව පේනව නේද වැවක තරම? ඊට පස්සේ මෙහෙමුත් තව කැලෑ තීරුවක් වෙන් වෙනවා. ඇයි යකෝ කැලේ පොඩ්ඩක් තියෙන්න ඉපේ හරිද? මෙහෙම තිබුණ ගම් මගේ පුතාලා ප්‍රධාන වශයෙන් සමහර වැව් ගම්මාන වලට වැටක් ගහගෙන හිටිය. දැන් වැට ගහන්න බෑ. හරිද? චිත්‍රකාරයෙක් ගේන්න වෙනවා. නැත්නම් චිත්‍ර මට වැටක් ගහනවා. සර් හොඳයි very good. කෝච්චි පාරක් යනවනේ.
කෝච්චි පාරක් නෙවෙයි මේ වැටක් ඈ. සමහර ගම් වැටක් ගැහුවේ නැහැ. අපිට එපා වැටක්. වැටක් ගහපු ගම් ආරක්ෂිත නැද්ද? ඈ තමන්ගේ වගා භූමියක් සතුන් පිරිසක් ඇවිල්ලා විනාශ කරන්නේ නැද්ද? විනාශ කරනවා. යම්කිසි සතුරු ඌවදුරු අවස්ථාවකදී ආරක්ෂාවක් නැද්ද? තියෙනවා වැටකින් පුතේ. ඈ අරු මාස ගාණක් වහන්සියෙන් වැඩ කරපු හේන කාලා යනවා ඇවිල්ලා සත්තු ගවරංචුවක් ඇවිල්ලා කාලා යනවා. වැටක් තිබුණා නම් කයිද? නැහැ පුතා. හරිද? ඒතකොට බත්තම ආරක්ෂාව අතින් ඉතාමත් හොඳයි මේ වැටක් තියෙන ගම්. ඒවා අපි හඳුන්වනවා වැටක් තියෙන ගම් පරික්කිත ගම්. මොකක්ද? වැටක් තියෙන ගම් වලට කියනවා පුතේ අපි පරික්කිත ගම් කියලා. වැටක් නැතුන් තියෙන ගම් තියෙනවා. ඒවට අපි කියනවා අපිරික්කිත ගම්. අපි නෙවෙයි අපරික්කිත ගම් කියනවා. කියන ඒවා නෙවෙයි කියවෙන්නේ. සෙම කතා කරනවා. ඊට පස්සේ උන සෙම්බිරිස්සාම මෙහෙට එන්න කියලා කතා කරනවා. හැදෙන්න දැන් මේ මගක් දුර යන ගමන් ඉන්නේ. ඊ එහෙම් පන්ති කරනකොට කතා කරන එක නෙවෙයි කියවෙන්නේ නිකන් කටහන නිකන් බල්ල පූස ඔක්කොම කාලා වගේ එනවා. කියාගෙන යනකොට වචන පිට වෙන්නෙත් නැහැ. සෙම්බිරිස්සා උන නෙවෙයි අපි මොනවා වුණත් පන්තිය කරනවා. හරි පුතේ. එතකොට පැහැදිලිනේ ගම්වල ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට ඇතැම් ගම් වැටකින් ආරක්ෂිත වුණා. ඒවට අපි කියනවා පරික්කිත ගම්. වැටකින් ආරක්ෂිත නොවුණු ගම් අපරික්කිත ගම් යනුවෙන් හඳුන්වනවා. පැහැදිලි? දැන් මේ වැව් ටික මකමු කට්ටිය මේවා දැකලා හැම ඊට පස්සේ අඬ අඬ hina වෙයි. යකෝ මේ සර්ග වැවයි වැටයි දෙකලා. ඊට පස්සේ අපි කතා කරමු මුල් ඓතිහාසික ජනාවාසවල පරිපාලනය. පේනවද පුතේ මේවා? පරිපාලනය. පේනවද? පරිපාලනය. මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය ගැන කතා කරනකොට පරිපාලනය ගැන අපිට ඉතාමත් වැදගත්. ගමක් හැදිලා තියෙන්නේ පවුල් කීපයක් එකතු වීමෙන්. පවුල් එකතු වීමෙන් හැදෙනවා ගමක්. ගම් එකතු වීමෙන් හැදෙනවා නගරය. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. මොකක්ද? පවුල්, ඊට පස්සේ පවුල් කීපයක් එකතු වීමෙන් ගම, ගම් කීපයක් එකතු වීමෙන් මගේ පුතාලා මොකක්ද? මම පේන්නේ නැහැ. එහෙම කියන්නේ යන හරිද පුතේ? නගර බිහි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පරිපාලන බෙදීම් ඇති වෙලා තියෙන්නේ. පවුල් පාලනයේ සඳහා හිටපු ප්‍රධානියා පවුල් පාලනයේ සඳහා ප්‍රධානියොත් ඉන්නවාද කියලා? ඔව් ඉන්නවා. පවුලේ ප්‍රධානියා කවුද? තාත්තා. සර්ට වැරදුන්නේ නැද්ද? හරි පවුලේ ප්‍රධානියා කවුද? හරි තාත්තා හරි අම්මා හරි කවුරු හරි කියමුකෝ. දෙන්නම ප්‍රධානියෝ. නමුත් අපි සාමාන්‍යයෙන් සලකන්නේ කවුද? අම්මා දාන කේස් අපිනේ සර් දන්නේ. හරි. අමන්නේ. අම්මා දාන කේස් අවුලකුත් නැහැ. පවුලේ ප්‍රධානියා හැටියට අපි හඳුනාගන්නේ කවුද පුතා? තාත්තා. අන්න එයා අපි හඳුන්වනවා ගෘහපතියා කියලා. ගහපතියා කියලා කියනවා. එහෙමත් නැත්නම් ගෘහපති කියලා හඳුන්වනවා. පවුලේ ප්‍රධානියා කවුද? එතන පහලින් ලියන්න ඉඩමදි. ගෘහපති කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ මෙයාටම කියනවා ගහපති කියලාත් කියනවා. අල්ලගෙන ගහනවා එහෙම නෙවෙයි ගහපති කියලාත් කියනවා පුතා. ඊට පස්සේ ගමේ ප්‍රධානියා. ගමේ පාලන කටයුතු කරන්නේ කවුද? ගමිකයෝ පුතේ. එන්න ගෘහපතියා ඉන්නවා. ඊට පස්සේ ගමිකයෝ ඉන්නවා. ඒ වගේම එයාට අපි කියනවා ග්‍රාමික කියලා. ගමික කියනවා ග්‍රාමික කියනවා. ගෘහපතියා කියනවා ගහපතියා කියනවා. ගහපතියා ගෘහපතියා කියන්නේ පවුලේ ප්‍රධානියා. ගමේ ප්‍රධානියාට මගේ පුතා කියනවා ගමික ග්‍රාමික. ගමික ග්‍රාමික. ගෘහපති ගහපති. ගෘහපති ග්‍රහපති. ගමික ගාමික. හරි නේද? ඔන්න ඔය විදිහට කට්ටිය මේ ප්‍රධානීන් පාලන කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ ගම් කීපයකින් සැදුම්ලත් ප්‍රදේශ වලට පරිපාලන ගැටලු ඇති වෙනවා. ඒ වගේ පාලනයේ සඳහා පුතේ දසගම් මැත්තන් නමින් හඳුන්වපු පිරිසක්.
අන්න විශාල ගම් පාලනය කිරීම සඳහා දසගම් ඇත්තෝ ඉඳලා තියෙනවා. එහෙම නිලධාරීන් පිරිසක් හිටියා කියලා මගේ පුතා කළුදිය පොකුණ ලේඛනයෙන් සඳහන් වෙනවා. මොකේද සඳහන් වෙන්නේ? කළුදිය පොකුණ ලේඛනයේ සඳහන් වෙනවා. පැහැදිලිනේ? එතකොට පරිපාලනයේ පවුල ගම් කීපයක් එකතු වීමෙන් නගරය. පවුල තියෙනවා. පවුල් කීපයක් එකතු වුණාම ගමක් නිර්මාණය වුණා. ගම් කීපයක් එකතු වෙලා මගේ පුතාලා නගරයක් නිර්මාණය වෙලා තියෙනවා. ගම පවුල පාලනය කරන්නේ ගෘහපති, ගම පාලනය කරන්නේ ගමික, නගර පාලනය කරන්නේ දස ගම් ඇත්තෝ. හරි පැහැදිලි නේද? හරි වගේ පුතාලා. එහෙනම් අදට අපි කතා කරපු කොටස පැහැදිලි ඇති කියලා හිතනවා. පැහැදිලිද? ඉන්න පොඩ්ඩක් බලන්න මේ මකන්න එපා බෝඩ් එක. ඊට පස්සේ අපි බලමු. පාඩම් පැහැදිලිද පුතේ? හරි. පැහැදිලිද? පැහැදිලි. එහෙනම් පුතේ අදට අපි තමු ගන්නවා. අපි ආයෙමත් දවසක හමු වෙමු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. අයබෝවන්.